නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බදානං ධම්මදානං විනාති සබ්බ රසං ධම්ම රසං විනාති පින්වත්නි අද මේ ප්‍රථම සිංහ මහත්මයාගේ නිවසේ පැවැත්වෙන මේ ධර්ම දේශනාව සහ දානමය පින්කමට සම්බන්ධ වූ මේ පින්තුන්ට බොහොම කෙටි ධර්ම දේශනාවක් කරන්නට බලාපොරොත්තු වෙනවා. බුදු පියාණන් වහන්සේ ලෝකයට දේශනා කරවදාලා සබ්බ දානං ධම්ම දානං විනාති සබ්බ රසං ධම්ම රසං විනාති. විනාති කිව්වේ මේ දින කියන්නේ ලෝකේ ජය ගන්න එහෙම නැත්නම් ලෝකෝත්තර தත්වයට පත් වෙන්නට උපකාර වන දේ. දින කිව්වේ ඒකයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා ලෝකයට දේශනා කරන්නේ උතුම් ධර්මය මොකටද? ලෝකෝත්තර தත්වයට පත් වෙන්නට. ඒ නිසා මේ බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ මිනිසුන්ටලා දෙවියන්ට. ඒ දෙවි මිනිසුන්ට දේශනා කරන ධර්මයේ දෙවියන්ටලා මිනිසුන්ට පුළුවන්කම් තියෙනවා උතුම් ලෝකෝත්තර නිවන අවබෝධ කරගන්න. එහෙම නැත්නම් උපේ අර්ථ සාධනයක් සකස් කරගන්න. ඒ නිසා මේ ධර්ම දානය උතුම් වෙන්නේ මේ ධර්ම දානය උතුම් රසය වෙන්නේ මිනිසුන්ට සහ දෙවියන්ට. ඒකට හේතුව තමයි මේ ලෝකයෙන් ඈතර වෙන්නට මේ දුකින් බදාගෙන නිදහස් වන්නට මේ සංසාර ගමන කෙලවර කරන්නට මේ විය ගමන හරියටපත් කරන්නට මේ රාග දේශ මොහ කියන කෙලෙස් තමන්ගේ හිතෙන් අයින් කරන්නට උපකාර වන දේ තමයි ධර්මය. මෙතන මේ ධර්මයේ කිව්වේ සබ්බ දානං ධම්ම දානං විනාති කිව්වේ ධම්ම කිව්වේ හේතුඵල ධර්ම. ඒකට කියවර ඒ ධම්මා හේතුප්පබ්බවා කියලා. ඒ කියන්නේ ධම්ම කිව්වේ බුද්ධ දේශනාවේ ඉන ධම්ම කියන වචනේ තේරුම හේතුඵල ධර්ම. හේතුඵල ධර්මෙන් තොර දෙයක් බුද්ධ දේශනාවේ ඇත්තෙත් නෑ. බුද්ධ දේශනාවෙන් තොර හේතුඵල ධර්මයක් ලෝකේ ඉස්හාවෙන්නේ නෑ. ඉතින් ඒක නිසා පින්නතුනි අපි කල්පනා කරන්න ඕනේ හැම කෙනෙක්ම මේ ධර්මය උපකාර වෙන්නේ මේ ලෝකේ පැවැත්මට හේතු වන කරුණු කාරණා සහ මේ ලෝකේ නැවැත්මට ලෝකෝත්තර தත්වයට පත් කරන්නට උපකාර වන කරුණු කාරණා විග්‍රහ කරලා අහලා දැනගෙන තේරුම් ගන්නට. ඒ නිසා තමයි මේ උතුම් බුද්ධ දේශනාව ධම්ම කියන වචනේ විග්‍රහ කළේ. මේ ධම්ම කියන්නේ ආටික්කනා දේශනාව. ආටික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවජනා විවරණා උත්තානිකම්මන්ති කියලා අර සත්‍යවිභංග සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා මුළු බුද්ධ දේශනාවම මේ බුද්ධ ධර්මයම උපකාර වෙන්නේ මෙන්න මේ හේතුඵල ධර්මය හරියට පසක් කොට තේරුම් ගන්නට දැනගන්නට අවබෝධ කරගන්නට. ඒ නිසා කොහොමද මේ හේතුඵල ධර්මයක් පුද්ගලයේ සිතසංතානය තුල සිතක් තුල මනෝමය කය තුල ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය හරියට තේරුම් ගත යුතුයි. යම් කිසි පුද්ගලයෙකුට මේ ඇහැ කන නාසය දිව කය මන කියන මේ ඉන්ද්‍රියයන් හය සහ ආයතන හය සමහර වෙලාවට ආයතන හයක් වෙනවා සමහර වෙලාවට ඉන්ද්‍රියයන් හයක් වෙනවා ඒකයි මම එහෙම කිව්වේ. ආයතන හයක් වලටපත් වෙලා පුද්ගලයේ ක්‍රියා කරන හැම වෙලාවකම මේ හේතුන් පටිච්ච සම්භූතං කියන தත්වයටපත් වෙනවා. එhmenan පටිච්ච වෙනවා. දැන් මේ හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ පු탁ජන ලෝකයා මේ පැවැත්ම තුල දිගින් දිගටම ජීවත් වෙන්නේ
ජීවත් වෙනවා කියන්නේ විරායන වතක් පාත්වගෙන යනවා. ජීර්ණවන වතක් පාත්වගෙන යෑම ඒ ජීවත් වෙන්නේ වෙන මොකක්වත් හේතුවක් නිසා නෙමෙයි. මෙන්න මේ හේතුන් පටිච්ච සම්භූතං කියන தത്വයට වත් වෙන නිසා. එහෙම නැත්නම් සමුදය වීවර නිසා. සම්භවං සම්භූතං සමුදය මේ ඔක්කොම එක අර්ථයක් දෙන වචන. සම්භූතං සම්බන්ධයක් දී වෙනවා. බවරවත් වෙනවා. සම්බන්ධයක් බවට. එනිසා මේ සම්බන්ධය ඇතිවීමයි මේ සමුදය කියන්නේ සමුදය කියලා කිව්වේ. මේ සම්බන්ධයක් ඇති වෙන්නේ සමුදයක් ඇති වෙන්නේ පටිච්ච වීම නිසායි. පටිච්ච වෙන්නේ තමන්ගේ ඇහැ චක්කුංච පටිච්ච රූපේච චක්කුංච පටිච්ච රූපේච එවගම සෝතංච පටිච්ච සද්දං ගානංච පටිච්ච ගන්ධං ජීවා පටිච්ච රස කාය පටිච්ච පොට්ටබ්බ මනස පටිච්ච ධම්මේච මේ අධ්‍යාත්මික ආයතන 6 සහ බාහිර ආයතන 6 පටිච්ච වෙනවා යම් කිසි ආකාරයක අවශ්‍යතාවයක් ඉටු කිරීම සඳහා. ඒ මොකද්ද? විඥාන ආහාර, රස ආහාර, මනෝ සංචේතන ආහාර, කබලිකාර ආහාර හොයා ගැනීම සඳහා. එවනම් මේ පැවැත්ම සඳහා ආහාර හොයා ගැනීමටයි මේ පටිච්ච වීම සිද්ධ වෙන්නේ. ඒ ආහාර කියන නිසා එකයි කියන සබ්බේ සත්තා ආහාර ටිකා. මේ ආහාර ටිකා කියන්නේ මේ කටින් ගන්න ආහාර පමණක් නෙමෙයි. මේ විශේෂයෙන්ම ප්‍රධාන කොටම මූලිකවම විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර, රස ආහාර සහ කබලිකාර ආහාර කියන හතර වර්ගයේම මේ පැවැත්ම සඳහා බුද්ධලේකුට, සත්‍යයකට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, භූතයෙකුට, පෙරේතයෙකුට අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ පටිච්ච වීම සිදුුනේ නැත්නම් අර පුතග්ජන ලෝකයාගේ මේ පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්න බෑ. පැවැත්ම එකක් පවත්වාගෙන යෑම තවත් එකක්. ඒ නිසා මේ පවත්වාගෙන යෑම සඳහායි මේ ආහාර උන්නාන්නේ මේ පටිච්ච වෙන්නේ පටිච්ච වෙලා උත්පාද කරගන්නේ සමුදය පිළි කරගන්නේ. ඉතින් ඒක නිසා සෑම පුතග්ජන සත්වයක්ම ලෝකේ ඉන්න ඔය අරහත්ත්වයටපත් නොවු සෑම කෙනෙක්ම අරහත්ත්වයට නොවු සෑම කෙනෙක්ම යම් සෝතත්වයක් සත්‍යත්වයක් පාත්ගෙන යනවා. ඒ පාත්ගෙන යන්නේ මෙන්න මේ ආහාර නිසා. ඒක නිසා මේ හේතුන් පටිච්ච සම්භූතං කියන එක හොඳට තේරුම් ගන්න යුතු ධර්ම වචනයක්, ධර්ම කාණ්ඩයක්. ඒ නිසා හේතුඵල ධර්මයේ තේරුම් නොගෙන යම් කිසි කෙනෙකුට මේ පැවැත්ම පවතින ආකාරය, එවැගේම මේ පැවැත්මට උපකාර වන හේතු උපදින ආකාරය තේරුම් ගන්නට අමාරුයි. මේ පැවැත්ම තුල අපි කැමති දේ, නිත්‍ය දේ, සුඛ දේ, අර්ථ දේ කිසිම දෙයක් පවතින්නේ නැහැ. නමුත් හැම පුතග්ජන පුද්ගලයෙක්ම කරන්නේ අර ඇයින් දැක්ක ප්‍රිය දේට පටිච්ච වෙනවා. ඒ පටිච්ච වුණේ නැවත නැවතත් ඒකෙන් යම් විඳනයක්, සුවයක්, තානයක්, ආස්වාදයක් ලබන නිසා ඒකට නැවත නැවතත් පටිච්ච වීමේ අවශ්‍යතාවය පුද්ගලයෙක් තුළ ඇති වෙනවා. ඒක තමයි රාග කියන මත් වීම නිසා ඇති වෙන ගතිය. මේවා ගතිය. ඉතින් ඒක නිසා සෑම පුද්ගලයන් පුද්ගලයෙක්ම කරන්නේ මේ ඈ පිනවල යම් සතුටක් ලබනවා, ආස්වාදයක් ලබනවා. ඒ වගේම කන පිනවල සුවයක් විඳිනවා, ආස්වාදයක් ලබනවා. ඒ වගේම ජීව, කය, නාසය පිනවල යම් සුවයක්, ආස්වාදයක් ලබනවා. ඒ වගේම මන රමණය කරලා මනෝමය ආස්වාදයක් ලබනවා. ඒ නිසා මේ පැවැත්ම, ජීවි පැවැත්ම ගෙනියන්නට මේ ඇහැ, කන, නාසය, දිව, කය, මන කියන මේ හයම යම් ආකාරයකින් පටිච්ච වෙලා උත්පාද කරගෙන අර විඥාන ආහාර, පස්ස ආහාර, කබලිකාර ආහාර, මනෝ සංචේතන ආහාර උපදාගෙන යනවා. ඒකයි පැවැත්ම කියන්නේ. පවත්වාගෙන යනවා කියන්නේ. ඒවා හැබැයි මේ පවත්වාගෙන යන දේ, උපදවා ගන්න දේ, නිර්මාණය කර ගන්න දේ, සකස් කර ගන්න දේ, එකතු කර ගන්න දේ, අල්ලගන්න, උපාදානය කර ගන්න දේ කිසිවත් අපි කැමැතිසේ පවත්වන්නට බෑ, නවත්තන්නට බෑ. ඒවත් සියල්ලම
ධර්මතාවයකට අනුව ඥාන ධර්ම දෙවිලා විනාශ වෙලා විපරිණාමයට පත් වෙලා අන්‍යතා භාවයට පත් වෙලා මරණයට විනාශයට පත් වෙනවා. ඒක නිසා මේම ලෝකයක් තමයි අපි පැවැත්ම මේ පවත්වාගෙන යන්නට උත්සාහ කරන්නේ. ඒ නිසා සෑම දෙයක්ම මැරෙන ලෝකේ අපි නොමැරි ජීවත් වෙන්න කල්පනා කරනවා. නොමැරෙන මිනිසුන්ගේ ක්‍රියා කරන්නට උත්සාහ. ඒ වගේම හැම වෙනසක් වෙන දේ විපරිණාමයට පත් වෙන ලෝකේ අපි විපරිණාමයට වෙන්නේ නැහැ කියලා විතර කටයුතු කරනවා. ඒකමයි දුකට හේතුව. ඒකමයි අනාථ වෙන්නට හේතුව. ඉතින් ඒක නිසා පින්නතුනි මේ ධර්මය අපි අහලා දැනගන්න ඕන. මේ ප්‍රයත්න තුළ මේ ලෝකයේ තුළ මේ ජීවත් වීම තුළ අත්තා වූ යථාවාදී තථාකාරී ස්වභාවය. එහෙම නැත්නම් සත්‍ය ස්වභාවය ධර්මතාවය තේරුම් ගන්නට. යම් කිසි කෙනෙකුට මේ ප්‍රයත්න තුළ පවතින නිර්මාණය වන සකස් වන මේ යථාවාදීකම තථාකාරී බව යථා භූත ඥාන දර්ශනයෙන් දකින්නට ලැබුණොත් අන්නේ පුද්ගලයාට මේ ප්‍රයත්න තුළ ඇති නිස්සාර බව, අසාර බව, අනාත්ම බව, එමනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අවබෝධ වෙනවා. එනිසා හේතුඵල ධර්මයේ තේරුම් නොගෙන මේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව හෝ මේ නිස්සාර බව, අසාර බව, අනාත්ම බව හෝ තේරුම් ගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරපු උතුම් ධර්මය ඔය සබ්බදාන ධම්මදාන විනාශ කිව්වේ මෙන්න මේ පටිච්චසමුප්පාද ධර්මයේ විග්‍රහ කරලා ලෝකයට දේශනා කිරීම, ප්‍රකාශ කිරීම, පහදා දීම, එහෙම නැත්නම් අර පඤ්ඤපනා, පට්ඨපනා, විභජනා, විවරණා, උත්තානගම්මන්ති කිරීම. ඒක අපිට මේ උතුම් ධර්මය නොයෙකුත් ආකාරයෙන් දැක බලා ගන්නට පුළුවන් වෙනවා. ඔය පටිච්චසමුප්පාද ධර්මයේ හේතුඵල ධර්මයේ තුලින් වෙන කොයිම ක්‍රමයකටවත් මේ අපේ පැවැත්ම, මේ ජීවත් වීම, මේ පැවැත්ම නිර්මාණය වීමට මූලික වූ හේතු පදන වූ ප්‍රත්‍ය වූ කාරණා වන් තේරුම් ගන්නට පුළුවන් කමක් නැහැ. ඔය පටිච්චසමුප්පාද ධර්මයේ නැමැති ධර්මතාවය තේරුම් ගත්තේ නැහැ. ඒ වගේම මේ පටිච්චසමුප්පාද ධර්මයේ කියලා අපි මේ සම්මතයෙන් කියන ඔය වචන පේළියේ පටිච්චසමුප්පාද ධර්මයක් ඇත්තේ නැහැ. ඒ වචන පේළියක් පදවලක් පමණයි. දැන් ඔය අද නොයෙකුත් අය පටිච්චසමුප්පාද විග්‍රහය කියලා විග්‍රහ කරන්නේ අර අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්ස, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය සංඥා, සංඥා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය සම්භව, සම්භව පත්‍ය ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. මෙන්න මේක තමයි අද මේ වචන ටික තමයි පටිච්චසමුප්පාද ධර්මයේ හැටියට බොහෝ අය බොහෝ දේශකයන් ඔය වචන පද වල තීරණය කරනවා. නමුත් මේක වචන ටික අර වෙදමාත්‍ය ලියා දුන්න බේත් තුන්දුව වගේ පදවල වචන ටික. නමුත් මේ වචන ටිකේ, මේ පදවල ටිකේ තමාගේ හිත තුළ ක්‍රියාත්මක වන, තමන් මේ ඉදිරියට ජීවත් වෙන හැම තත්පරයක්, නිමේෂයක් දක්වාම තමන්ගේ හිත ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කරන්නටයි බුදු පියාණන් වහන්සේ ඔය වචන පදවල විග්‍රහ කළේ. ඒ නිසා ඔය වචන පදවල කියවලා හරියන්නේ නැහැ. මේ ධර්මයේ දකින්න ඔය වචනවල තියෙන අර්ථ ධර්ම නිරුක්ති පරිසම්පදා තේරුම් ගන්න ඕනේ. මේක තමන් තුළින් ප්‍රායෝගිකව මේ කියන දේ දැක ගන්න ඕනේ. මේ කියන ක්‍රියාවලිය හැම මොහොතක් පාදාම තමන් තුළ ක්‍රියාත්මක වන ක්‍රියාවලිය. ඔය අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන ආදී වශයෙන් මේ කියන දේවල් තමන් තුළ ප්‍රායෝගිකව මොහොතක් නැර ක්‍රියාත්මක වන දේවල්. එතකොට මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් මේ ක්‍රියාත්මක වන මේ පටිච්චසමුප්පාද විග්‍රහයෙන් විග්‍රහ කළේ මේ පැවැත්ම, මේ සංසාර ගමන
නොකඩවාම ගෙනියන්නට පාත්වාගෙන යන්නට දිගින් දිගටම ඇදගෙන යන්නට එහෙම නැත්නම් රෝධ කරන්නට එහෙම නැත්නම් අර අනාර්ය පරිේශනයක් කරන්නට උපකාර වන මෙන්න මේ කර්ම කාරණා කීපයක් දිගින් දිගටම නොනවත්වාම ක්‍රියාත්මක කිරීම නිසා ඇතිවන ප්‍රතිඵලය විග්‍රහ කරන්නටයි මෙවන් විග්‍රහයක් කළේ. ඒ අවිද්‍යා මූල පටිච්චසමුප්පාද විග්‍රහය. නමුත් මේ ये ධම්මා හේතුප්පබ්බවා තේසං හේතු තථාගතෝ ආහ තේසංචෝ නිරෝධෝ එවං වාදී මහා සම්නෝ කියන මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ හේතුඵල ධර්මයේ ඔය පැවැත්ම දිගටම පවත්වාගෙන යන්නට උපකාර වන්නා වූ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මය එක කොටසක් පමණයි. හැබැයි ඒකත් දැනගෙන අහලා තේරුම් අරගෙන තමා තුලින් දැකගත යුතු කොටසක්. ඇයි මේ පැවැත්ම එහෙම නැත්නම් මේ ජීවත් වීම මරණයෙන් පස්සේ නැවත නැවතත් උපදී පුනක් භවෝති කියන ධර්මයටපත් වෙලා යලි ඉපදී ඇයි අපි සංසාර ගමනේ යන්නේ? ඒක එකක්. ඒකට පිළිතුරක් තියෙනවා. ඒ වගේම මේ පැවැත්ම අවසන් කරන්නට අපයත්මක් වඩපත් කරන්නට අපිට ක්‍රමයකුත් ඒ බුද්ධ දේශනාවෙම එහෙම නැත්නම් මේ පටිච්චසමුප්පාද ධර්මයේම විග්‍රහ කරනවා. ඒක තමයි අර කුසල මූල පටිච්චසමුප්පාද ධර්මය සහ නිරෝධ පටිච්චසමුප්පාද ධර්මය. මේ රෝධ නිරෝධ කළ යුතුයි. රිය හරිය කළ යුතුයි. මේ ගමන අපි නැවැත්විය යුතුයි. එනිසා මේ ගමන නවත්තන ක්‍රමයකුත් තියෙනවා. මේ ගමන පවත්වන ක්‍රමයකුත් තියෙනවා. ඒ ගමන පවත්වන ක්‍රමය තමයි අවිද්‍යා මූල පටිච්චසමුප්පාද ධර්මය. ඒ ගමන නවත්වන ක්‍රමය තමයි කුසල මූල පටිච්චසමුප්පාද ධර්මය සහ නිරෝධ ගාමිනී පටිච්චසමුප්පාද ධර්මය. ඉතින් ඒක නිසා මේ දෙකම දෙපැත්තම ද්වෛතාවයම තේරුම් ගත යුතුයි. අර ධර්මය කිව්වා. හේතුඵල ධර්මය කිව්වා. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන පටිච්චසමුප්පාද ධර්මය අහලා දැනගන්නවා කියන්නේ තේරුම් ගන්නවා කියන්නේ අවිද්‍යා මූල පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගැනීම පමණක්ම නෙමෙයි කුසල මූල පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගැනීමයි. හැබැයි මේ කුසල මූල පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගන්න කෙනෙකුට අර පටිච්ච වීමේ කරුණු හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් පටිච්ච සමුප්පන්න කියන දෙපැත්තම තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට මේ සමුප්පන්න කියන්නේ සමුදය කියන්නේ සම්පූර්ණ කියන්නේ සම්භවං කියන්නේ එක. ඒ පැවැත්ම පාත්වාගෙන යන්නට උපකාරයි. මේ පැවැත්ම පාත්වාගෙන යන්නට උපකාර වන හේතුව තමයි පටිච්ච වීම. ඒ නිසා මේ පටිච්ච කියන වචනේ බුද්ධ දේශනාවේ ඊටාම බරාරුම් ඊටාම බලගත් මූලිකම වචනයක්. පටිච්ච තේරුම් ගත්තේ නැත්නම් නිත්‍ය අනිත්‍ය තේරුම් ගන්න බෑ. සුඛ දුක්ඛ තේරුම් ගන්න බෑ. අත්ත අනත්ත තේරුම් ගන්න බෑ. ඒ වගේම පටිච්ච තේරුම් ගත්තේ නැත්නම් මේ පටි පස්සදි කරලා පටි නිස්සග්ග කරන්නට පුළුවන් කවුරුත් නැහැ. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ පටිච්ච වීම කියන වචනේ තමා ඊටාම වැදගත් ඊටාම බලවත් මේ බුද්ධ දේශනාවේ තියෙන ධර්මතාවය. පටිච්ච වුණොත් යම් කිසි කෙනෙක් සමුප්පාද වීම නියතයි. පටිච්ච වුණේ නැත්නම් සමුප්පාද වෙන්නේ නිරෝධ වෙනවා. අනුපාද වශයෙන්ම නිරෝධ කරන්නට පුළුවන්. ඉතින් ඒක නිසා මේ පටිච්ච වීම නවත්තන්නයි න පටිච්ච වෙන්න තත්වයටපත් කරන්නයි බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කරවදාළේ. ඒ නිසා හැම කෙනෙක්ම මේ තමන්ගේ ඇහැ කන නාසය දිව කය මන කියන මේ ඉන්ද්‍රිය හය සංවර කරගත්තොත් අන්න පටිච්ච වීම කොටසක් සිද්ධ වෙනවා. එතකොට මේ ඉන්ද්‍රිය සංවරයෙන් කරන්නේ අපි අර පටිච්ච වීම නවත්තන එකයි. එහෙම නැත්නම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන අපිට පුළුවන් සීලේ කොටසකින් මේ පටිච්ච වීම තමන්ට ලැබෙන ප්‍රතිඵලය ආපත් ප්‍රතිඵල ලබා ගන්න. ඒ වගේම
මේ පටිච්ච වීම නවත්තන්නට සංවර වෙන්නට වගේම සංසිඳවන්නට පටිච්ච වීම නවත්තන්න ඕන. ඒ වගේම සම්මා කියන ධර්මයටපත් වෙන්නට මේ පටිච්ච වීම පටිනිස්සග්ග කරන්න ඕන. එමනම් බොස්සග්ග පරිණාමී කියන ධර්මයටපත් වෙන්න අවශ්‍යයි. ඉතින් ඒක නිසා මේ පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් නොගෙන මේ පටිච්ච වන ආකාරය සහ උත්පාද වන ආකාරය තේරුම් නොගෙන යම් කිසි කෙනෙකුට මේ උතුම් ධර්මය තේරුම් ගන්නට අමාරුයි අපහසුයි. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. සෝ පටිච්ච සමුප්පාදං පස්සති යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යම් කිසි කෙනෙක් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තියෙන ওই ත්‍රිපරිවර්තයම තේරුම් ගත්තනම් පසක් කොට දැක්කනම් තමාරුලින් දැක්කනම් ඒ මුක්තලයා අර ධර්මාවබෝධයක් ලැබූ ධම්ම අනුගත ධර්මයට අනුගත වූ කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ධර්ම දානය කියන එක එන්නනම් ධර්ම දේශනාව කියන එක ධර්ම සාකච්ඡාව කියන එක ඇත්ත වශයෙන්ම පටිච්චසමුප්පාද ධර්මයට අදාළව කළ යුතු දෙයක්. පටිච්චසමුප්පාද ධර්මයේ විග්‍රහ නොවන දෙයක් බුද්ධ ධර්මයක් වෙන්නේ නැහැ. එවනම් රාග, දේශ, මොහ උතුරා ගමන්නට හේතු වන ධර්මයක් බුද්ධ ධර්ම නොවන ධර්මයක් බුද්ධ ධර්මයක් වෙන්නේ නැහැ. ඒ නිසා ලෝකේ හදන ධර්මයකුත් තියෙනවා. ලෝකේ ඉවත් වෙලා ලෞකිකත්වයෙන් ඉවත් වෙලා ලෝකෝත්තර ධර්මයෙන් පත් වෙන ධර්මයකුත් තියෙනවා. ඒ වගේම උභය අර්ථ සාධනය සඳහා උගතෝ වාගේ විමුක්තිය සඳහා මේ ධර්මය පටිච්චසමුප්පාද ධර්මය උපකාර වෙනවා. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ පටිච්චසමුප්පාද ධර්මය උපකාර වෙන්නේ ලෝකේ ජීවත් වෙන්නට පමණක් නෙමෙයි ලෝකෝත්තර තත්ත්වයටපත් වෙන්නට. ලෝකෝත්තර තත්ත්වයටපත් වෙන්නට පමණක් නෙමෙයි ලෝක යහපත් මිනිසුන් නැටියට ජීවත් වෙන්නට. ඒ නිසා මේ උභය අර්ථ සාධනයම උගතෝ වාගයේ විමුක්තියම ලැබෙන්න නම් මේ පටිච්චසමුප්පාද ධර්මය හරියට තේරුම් ගන්න යුතුයි. දැන් අද මේ ලෝකේ හදන ධර්මයක් ලෝකේ තියෙනවා. නමුත් ලෝකේ ඊතර වෙන ධර්මයක් නියම පටිච්චසමුප්පාද ධර්මයක් භාවිතේ නැහැ. නැත්තටම නැත්තරමට අභාවිතයට ගිහින්. ඉතින් ඒක නිසා ඔය බුදුහාමුදුරුවෝ සබ්බදානං ධම්මදානං විනාති සබ්බ රසං ධම්ම රසං විනාති කියුව එකේ මේ ධර්මයේ කියලා කිව්වේ මෙන්න මේ පටිච්ච සමුප්පාද ධර්මයේ විසක ඔය ලෝකයේ හදන ධර්මයක් නෙමෙයි. ලෝකයේ හදන ධර්මයකුත් තියෙනවා. හැබැයි ලෝකයේ හදන ධර්මයේ කවදාවත් මේ ලෝකෝත්තර කියන தത്വයටපත් වෙන්නට උපකාර වෙන්නේ නැහැ. මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරු පරමාර්ථ ධර්මයේ දැක්කේ නැත්නම් තේරුම් ගත්තේ නැත්නම් අවබෝධ කරගත්තේ නැත්නම්. ඉතින් ඒක නිසා පින්නතුනි සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ උතුම් බුද්ධ ධර්මය බුදුහාමුදුරුවෝ දේශනා කළේ ලෝකේ හදන්න නෙමෙයි. ඔය බොහොම රජකප විදුලප දෙව්දප මිනිස්සප විදුලේට මේ ලෝකේ අතරමං වෙලා මම්මුලා වෙලා මේ ලෝකේ සංසාර ගමන අනන්ත අප්‍රමාණ කාලයක් ආවගේ තවත් එහෙම යන දේශනා කරපු ධර්මයක් නෙමෙයි මේ බුද්ධ ධර්මය. මේ බුද්ධ ධර්මයේ තමන්ගේ හිතේ තියෙන උපදින නිර්මාණය වන රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උදුරා ගමන්නට උපකාර වෙන ධර්මයක්. එනිසා යම් කෙනෙකුගේ හිතේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල තියෙන බව තේරුම් ගත්තොත් තමන්ට රාගය, ද්වේෂය, මෝහය උපදින බව තේරුම් ගත්තොත් ඒ බුද්ධයාට තේරුම් ගන්න පුළුවන් තමන් මේ ධර්ම මාර්ගයේ තාම ගිහිල්ලා නැහැ කියලා. මේ ධර්ම මාර්ගය තමන්ට අවබෝධ වුණේ නැහැ කියලා. ඉතින් ඒක නිසා මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල කියන මේ කෙලෙස් තුනම උදුරා ගමන්නට උපකාර වන හේතු වන ප්‍රත්‍ය වන යම් කිසි ධර්මයක් තියෙනවා නම් ඒක නියම බුද්ධ ධර්මය. එතෙන්දී උගතෝ වාග්ය මුක්තිය සිද්ධ වෙනවා. ඒ වගේම උභය අර්ථ සාධන සිද්ධිය සිද්ධ වෙනවා. ඒ නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ ධර්මයේ අනුගමනය කළ හැක්කේ කළ යුත්තේ තමයි.
අනුන් ගැන බලලා අනුන් දිහා බලලා ලෝක දිහා බලලා තමන්ට බෑ මේ තමන්ගේ හිතේ උපදින කෙලෙස් අයින් කරන්නට ඕ නිත්‍යදී තත්ත්වයේ තියෙන ආපද්ගතියෝ ගන්නට. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම අනුවා ගන්නට කල්පනා කරන්නට පෙර තමන් මේ තමන්ගේ හිතට එන අරමුණු වන වැරදි අරමුණු, කෙලෙස් අරමුණු, රාග අරමුණු, ද්වේෂ අරමුණු, මෝහ අරමුණු අයින් කරන්නට ඕන. අර වචී විචරිතේ, කාය විචරිතේ, මනෝ විචරිතේ ඇතිරෙන්න ඕන. ඒ වගේම වචී විචරිතේ, කාය විචරිතේ, මනෝ විචරිතේ ඉවත් වෙන්නට ඕන. ඒ නිසා තමන්ගේ මේ එදිනදා ජීවිත පැවැත්මේදී තමන් කරන කියන හිතන සියලුම දේවල් වැරදි වෙන්නේ තමන්ගේ හිතේ මේ කෙලෙස් ගති, වැරදි ගති මුල් බැසගෙන පවතින ක්‍රියාත්මක වන නිසා. වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. ඒ නිසා තමන්ටයි තේරෙන්නේ, පේන්නේ, බලන්න පුළුවන්, දකින්න පුළුවන් තමන්ගේ හිතේ පතුවන මේ ආරම්භන හරිද, වැරදිද, කෙලෙස් අරමුණක්ද, නිත්‍යදී අරමුණක්ද, යහපත් අරමුණක්ද, අයහපත් අරමුණක්ද කියන්නේ. තමන්ගේ හිතට එන්නේ අයහපත් අරමුණක් නම් ඒ හා සමගම චේතනාම් වික්කවේ කම්මං වදාමි කියන தത്വයට න්‍යාය ධර්මයට අදාළව ඒ චේතනාව අපිරිසිදු නම්, කෙලෙස් සහිත නම්, තමන්ට හෝ අනුන්ට හෝ අයහපතක් සිදු වෙනවා නම් එතෙන්දී පාප කර්මයක්, අකුසල කර්මයක්, අවැඩක්, අසාධාරණයක්, කිංගයක්, හිංසාවක් තමන්ටත් ලෝකයාටත් සිද්ධ වෙන බව කවුරුත් තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ හේතුඵල ධර්මයට වහා ගලපා බලා කටයුතු කරන පුද්ගලයා අර තමන්ගේ හිතේ මතුවන අරමුණ හරියටම දැකලා තේරුම් අරගෙන ඒ අරමුණ හේතුවක් කොට දැකලා ඒ යහපත් හේතුවක් නම් ඒක ක්‍රියාත්මක කිරීමත්, ඒක අයහපත් හේතුවක් නම් ඒක වෙනස් කරගෙන වැරදි ආකාරයේ ඉවත් කරලා යහපත් ආකාරයට හරවා ගැනීමත් කරන්නට පුළුවන්. එහෙම නැත්නම් යවන්න අරමුණක් ක්‍රියාත්මක නොකරම අත්හැර දාලා අයින් කරන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා අපි කල්පනා කරගන්න ඕන මේ ධම්මදානං විනාශ කියපු එකේ මේ අපිට කරගන්නට, තේරුම් ගන්නට, අවබෝධ කරගන්නට දේවල් බොහොම තියෙනවා. මේ ධර්මයේ කියවට ඔය කියන සියලුම දේවල් ධර්මයේ නෙමෙයි. ඒවා ලෝකේ හදනේවා නම්, ලෝකේ නිර්මාණය කරනේවා නම්, රාගය, ද්වේෂය, මොහය හිතේ උපදිනවා නම්, මේ සැප හඹා යන්නට හේතු වෙනවා නම්, තණ්හාව, රාගය, ද්වේෂය, මොහය හිතක උපදිනවා නම් ඒක වැරදි දෙයක්. ඒක වැරදි ධර්මයක්. ඒකත් ධර්මයක්. ඒක හැබැයි අධර්මයි. ධර්මයේ නෙමෙයි. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ උතුම් පටිච්චසමුප්පාද ධර්මයේ හේතුඵල ධර්මයේ හරියට අවබෝධ කරගත්ත කෙනෙක් අතර මේ වැරදි මාර්ගයකට යන්නේ නැහැ. ඒ පුද්ගලයා හරි මාර්ගයේ යන්නේ. ඒ පුද්ගලයා ආර්ය මාර්ගයේ යන්නේ. ඒ පුද්ගලයා කරන්නේ ආර්ය පරිශ්‍රණයක්. ඒ නිසා ඒ පුද්ගලයා තමන්ගේ හිතේ උපදින නිර්මාණය වන කෙලෙස් දැක ඒ කෙලෙස් දකින්න මොහොතට ඒවා ඉවත් කළා නිත්‍යදී දකි ගන්නවා. නිත්‍යදී ධර්මතාවයන් පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේ කෙලෙස් ප්‍රහාණය කිරීමත්, නිත්‍යදී ධර්ම භාවිතා කිරීමත් ආර්ය මාර්ගයේ යෑමට, එහෙම නැත්නම් මේ ධර්ම දානය ලබාගෙන අපි මේ දිනදා ජීවිතය තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි. ඒ නිසා මේ බුද්ධ දේශනාවෙන් දේශනා කරපු ධර්මය ප්‍රායෝගිකව එදිනෙදා තම තමන් ක්‍රියාත්මක කළ යුතු ධර්මතාවය. මේක අනුන්ට ක්‍රියාත්මක කරන්න කියා දෙන්න පුළුවන්. නමුත් තමන් ක්‍රියාත්මක කරලා තමන්ට අත්දැකීමක් ලබා ගන්නට පුළුවන්. තමන්ට යාත්ම සුඛ විහරණයක් ලබා ගන්නට පුළුවන් ධර්මයක් බව හොඳටම තේරුම් ගන්න. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ නියම ධර්මයේ නිවැරදි ආකාරයට අනුගමනය කළොත් ඒ බුද්ධයාට යාත්ම සුඛ විහරණය නැමැති මේ නිවන් සුවය, මේ නිරාමිෂ සුවය, මේ යාත්මේදිම අපි මේ නිවන් අවබෝධ කරගත්තට පස්සේ මේ ජීවිත කාලය තුළදීම ඒ නිවන් සුවය අත්විඳ ගන්නට, අත්දැක ගන්නට පුළුවන්. ඉතින් ඒක නිසා එක තමයි කිව්වේ සබ්බ දානං ධම්ම දානං විනාති, සබ්බ රසං ධම්ම රසං විනාති කියලා. ඒ නිසා
මේ රස අතරින් මේ ධර්ම රසය උතුම් වෙන්නේ මේ ආත්මය තුලම යාත්මය තුලම අපිට මේ රසය මේ සුවය මේ නිරාමිෂ සුවය මේ නිරාමිෂ සුඛය සුඛ විඳින්න ලබා ගන්නට පුළුවන්. නිවන් සුවය අත්විඳින්නට පුළුවන්. ඒ නිසා පින්නතුනි සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ මේ අපිට මේ නිවන් සුවය මේ නිරාමිෂ සුවය ලැබෙන්නේ නැති ලබා ගන්න බැරි මේ විඳින්න බැරි වෙන්නේ වෙන මොකක්වත් හේතුවක් නිසා නෙමෙයි තම තමන්ගේ ඉතේ කෙලෙස් ගති පවතින නිසායි තියෙන නිසායි ක්‍රියාත්මක වන නිසායි. ඒ නිසා මේ කෙලෙස් ගති හැකි ඉක්මනින් තමන්ගේ සිත තුළින් ඉවත් කරන්නට ඕනෑම මිනිහෙකුට මනස මෙහෙවන්නට පුළුවන්. ඒක තමයි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන ඕනෑම කෙනෙකුට ඕනෑම මිනිහෙකුට මේ මනස නිවැරදි ආකාරයට පරිණති කරලා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කිරීමත් මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකිරීමත් කියන දෙපැත්තම කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේ සෑම කෙනෙකුටම මෙතෙන් මේ ධර්මය අහන්න බණ අහන්න ආපු හැම කෙනෙක්ම උපදින්ම උරුමයෙන්ම බොහොම බලවත් ශක්තියක් මනසේ ශක්තියක් උපදින්ම උරුමයෙන්ම ලබාගෙන තියෙනවා. ඒ නිසා මේ උපදින් ලැබූ මානසික ශක්තිය මනසේ ශක්තිය මනස උලත් තත්ත්වයටපත් කරගන්නට හැකි ශක්තිය ලබා ගන්නට නම් අපි මේ ධර්ම මාර්ගය අනුගමනය කළ මේ ධර්මය අහලා අපේ හිතේ උපදින කෙලෙස් ඒ උපදින අවස්ථාවෙම අනුපාල වශයෙන් විරෝධ කළ යුතුයි. ඒ කෙලෙස් නූපදින ලෙස නූපදින ලෙසම කපලා ඉවත් කරන්නට ඕන. ඒ නිසා මේ කෙලෙස් මොනවද කියලා තේරුම් ගන්න ඕන. රාගය කියන්නේ ප්‍රිය දෙයට ඇලෙන ගතිය, ද්වේෂය කියන්නේ අප්‍රිය දෙයට ගැටෙන ගතිය, මානෙ මොහය කියන්නේ අර රාග දේශ නිසා මනස මුවා වෙන වැරදි ගතිය. ඉතින් ඒක නිසා පුද්ගලයෙක් තුළ සත්‍යයක් තුළ ඇතිවන කෙලෙස් ගති රාගය, ද්වේෂය, මෝහය කියන තුනට බෙදුවා. මේ රාග දේශ මොහ කියන තුනම පුද්ගලයෙක් තුළ සත්‍යයක් තුළ ඇති වෙන්නේ අර අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන නිසායි. අතීතයේ මේ පුරුදු ගති නිසා මේ කෙලෙස් ගති නිසා මේ ප්‍රයත්න පාත්‍යාගෙන යන්නට ඇහැකරනාදී දිවකය මන විනවා කටයුතු කිරීමෙන් ආශාදයක් ලබන්නට ක්‍රියා කිරීම නිසා. ඉතින් ඒක නිසා සෑම පින්වතෙක්ම කල්පනා කරන්න ඕන මේ ලෝකේ පාත්‍යාගෙන යන්නට නම් මහා බලවේග කීපයක්ම ක්‍රියාත්මක වෙනවා. කායමත් උදව්වක් උපකාරයක් ඉගෙනීමක් දැනුමක්කමක් ගන්න ඕන මේ ලෝකේ පාත්‍යාගෙන යන්නට. අපාය යන කායමත් දැනුමක් ඕනේ. ඒ වගේම අර සතර අපායට යන වගේම මේ ලෝකේ නොඑක් තැන් වලට යන්නේ එච්චර දැනුමක් උගත්කමක් විද්‍යාවක් අවශ්‍ය නැහැ. නමුත් අපි නිවන අවබෝධ කරගන්නට ලෝකෝත්තර නිවන සඳහා නම් එහෙම යන්න බෑ. ඒකට අපි මේ භෝග හතරම පරයා ගිහිල්ලා අර නාපරං උච්චත්තායාදි වජානාදි කියන තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා මේ ලෝකේ පැවැත්මට බලවේග සකස් කරලා තියෙනවා ධර්ම නියාමයෙන්, කර්ම නියාමයෙන්, චිත්ත නියාමයෙන්, ඉෂ්ඨ නියාමයෙන්, බීජ නියාමයෙන්. නමුත් නිවනට උපකාර වන දේ එහෙම සකස් කරලා නැහැ. ඒ නිසා නිවනට උපකාර වන දේ අපි අහලා දැනගෙන තේරුම් බේරුම් කරලා අපිම අනුගමනය කරලා අපේ හිතේ උපදින කෙලෙස් යම් අවස්ථාවක උපදින අවස්ථාවෙම නිරෝධ කරලා නැවත අනුත්පාද වශයෙන් නිරෝධ කිරීමට ක්‍රියා කළ යුතුයි. ඒ නිසා මේ කෙලෙස් හැටියට දැන ගැනීමත් මේ කෙලෙස් කපන්නට ක්‍රිය කරන්නට පුළුවන් බව දැන ගැනීමත් ආසවක්කේ ඥානය ලබන්නට පුළුවන් බව දැන ගැනීමත් අනුව අපිට ඕනම මිනිහෙකුට පුළුවන්කම තියෙනවා මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබුව අවස්ථාවේ මගපල ලැබලා මේ සංසාර දුකින් සදාටම මිදී නිදහස්වන නිවැරදි ධර්ම මාර්ගය අනුගමනය කරන්න. ඒ නිසා තමයි බුදුරේ ලෝකෙට බිහි වෙලා මෙයන් ධර්මයක් මිනිසුන්ට දේශනා කරලා මේ නිවන් මඟ විවුර්ත කරලා දෙන්නේ. ඒ නිසා නිවන් මඟ විවුර්ත කරලා දීම දැන් කරලා තියෙනවා. ඒ අනුව තමන් මේ නිවැරදි මාර්ගය අනුගමනය කරලා තමන්ගේ නිවන නිදහස විමුක්තිය සුවය ශාන්තිය සාක්ෂාත් කරගන්නට සෑම කෙනෙක්ම කල්පනා කර යුතුයි, කටකර යුතුයි. මේක වෙන කවුරුවත් කරලා දෙන්නේ නැහැ, කරලා දෙන්න බෑ.
බුදුහාමුදුරුවෝ නමකට උනත් බුදු ඥාන මහන්සියට උනත් පුළුවන් වෙන්නේ මේ මඟ පාර කියා දෙන්න පාර පෙන්න දෙන්නයි වෙන්න මේ පාරේ එකම යන්න බෑ. පාරේ යන්න ඕන තමන් තනියමයි යන්න ඕන. අම්මල තාත්තලා හිටියට ගුරුවරු හිටියට සාම්පූර්ණ භාර්යාව හිටියට මන්දලේ හාමුදුරුවෝ හිටියට තමන්ගේ හිතේ තියෙන කෙලෙස් අයින් කලේ නැත්නම් මේ නිවන් මාර්ගයට යන්න බෑ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා කෙලෙස් උපදින්නේ තමන්ගේ හිතේ. කෙලෙස් උපදින්න තමන්ගේ හිතේ තියෙන මේ මූලික වූ කෙලෙස් ගති මුල් බෑගෙන තියෙන නිසායි. ඒ නිසා මේ මුල් බෑගෙන තියෙන කෙලෙස් ගති මුලින්ම උදුරා ඉවත් කිරීමයි බුද්ධ කියන්නේ. ඒ නිසා බුද්ධ ධර්මයටපත් වෙනවා කියන්නේ මේ කෙලෙස් ගති යලි නූපදින ලෙසම උදුරා ඉවත් කර අස්කිරීමයි. එහෙම බැරි නම් බුදුහාමුදුරුවෝ කියන්නේ නෑ මේ කෙලෙස් කපලායින් කරන්න පුළුවන් වෙනවා කියලා ආසවකී ඥානෙ ලබන්නට පුළුවන්. ඉතින් ඒක නිසා මේ හැම පිළිවෙලකම කල්පනා කරගන්න ඕන. තම තමන් මේ වගේ කියන්න ඕන. තමන් මේ සංසාරේ දුක් විඳිනවා නම් දුකටපත් වෙනවා නම් ඒ විලා වෙන කවුරුවත් වගේ කියන්නේ නෑ. ඒක කියන්න බෑ. කාටවත් ඔය වර්ග මටවන්න බෑ. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මට දුකක් ආවොත්, පරිභෝගයක් ආවොත්, යම් පාපකාරී සිතිවිල්ලක් ආවොත්, රාගයක්, ද්වේෂයක්, මෝහයක් ආවොත් ඒ තමන්ගේ හිතේ කෙලෙස් ගතිය තියෙන වැරදිලා තියෙන්නේ වෙන කාගේවත් නෙමෙයි. ඒකේ ප්‍රතිඵල තමන්ටයි ලැබෙන්නේ. තමන්ටයි දිස්පිරින්නේ නැහැ. තමන්ටයි අපල උපද්දව ඇතිවෙන්නේ. තමන්ටයි ආපස්ඵල හැටියට උන්නේ. ඉතින් ඒක නිසා සෑම පින්නතෙක්ම කල්පනා කරලා හරියට වැඩ කළොත් මේ තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ගති උතුරා දමන්නටත් ඒ උතුරා දමන කෙලෙස් ගති වෙනුවට නිත්‍යදී ගති ආපත් ගති තමන්ට බාහිරයට ගන්නට පුළුවන් නම් එතන තමයි නිවන. ඒක තමයි ආනාපාන සතිය. ඒ අනුව යම කෙනෙක්ම තමන්ගේ හිතේ උපදින කෙලෙස් දැකලා ඒ කෙලෙස් ඉවත් කරලා ඒ වෙනුවට නිත්‍යදී ගති බාහිරයට පුරුද්දට ගන්න පුළුවන් නම් අන්න එතන තමන් ධම්මානුගම ප්‍රතිපදාවේ ඇතිරෙන යහපත් බෞද්ධයන් ඇටියට අර භව බුද්ධ කරන්නට පුළුවන් අය ඇටියට ක්‍රියා කරන බව හැම කෙනෙක්ම තේරුම් ගත යුතුයි. ඒ අනුව මේ පින්නතුන්ට හොඳටම තේරුම් ගන්න ඕනේ තමන්ගේ මේ සංසාර ගමනට හේතුව තමන්මයි හදාගත්තේ වෙන කවුරුවත් හදලා දීපු එකක් නෙවෙයි. ඒ වගේම තමන්ට මේ නිවන් දකින්නට අවශ්‍ය නම් ඒක තමන්ම තේරුම් අරගෙන තමන්ගේ හිතේ උපදින තමන්ම නිර්මාණය කරන කෙලෙස් තමන්ම ඉවත් කරන්නට ඕන බව සෑම කෙනෙක්ම පැහැදිලිව පිළිසිදුව අවබෝධ කරගත යුතු තේරුම් ගත යුතුයි. මේ අනුව කටයුතු කිරීමයි ධම්මානුගම ප්‍රතිපදාවේ ඇතිවෙනවා කියන්නේ. ඒ නිසා සෑම කෙනෙක්ම මේ කෙටි ධර්ම දේශනාවෙන් අදහස් කරපු දේ බොහොම හොඳට තේරුම් අරගෙන තමන්ගේ කෙලෙස් හිතේ උපදිනවා නම් ක්‍රියාත්මක වෙනවා නම් ඒ අනුව තමන්ට ඒක ප්‍රතිඵලය උරුම වෙනවා. තමන්ගේ හිතේ නිත්‍යදී ධර්ම යහපත් ධර්ම ක්‍රියාත්මක වෙනවා නම් ඒකෙන් උරුම වෙන යහපත තමන්ට නිවනට හේතු වෙන බව සෑම කෙනෙකුම තේරුම් ගත යුතුයි. තව විනාඩි 5-10ක් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳන්න පුළුවන්. ඊට පස්සේ අපි එදිටි මොනවා මොනවායින් පස්සේ අවසන් කරනවා. මොකද කට්ටියට බඩ ගිනියන්නේ නැහැ. 9ට 10ට අපිට කිව්වොත් තව විනාඩි 10කින් අවසන් කරනවා. ඒකට ගන්න පුළුවන්. කියන්නේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. ප්‍රශ්න නෑවද වට වෙන්නේ. දැන් මොකද ප්‍රශ්න කතා කරන්නේ ඔය විදිහට දැන් බැරි වෙලා එහෙනම් කවුරුත් සාස්කාරයෙන් අද මේ ප්‍රකාශ මහත්මයාගේ කවුලේ සියලුම මහත්මයාගේ වගේම නන්දමාලා ඒ සියලුම අය විශේෂ ආරාධනා කළ පරිදි අපි මේ කරුණිකාන ධර්මායතනයේ
සියලු සංඝයාන් වහන්සේලාට මුදල් දානමය පින්කම් ඒවගේම ධර්ම දානමය පින්කම් දෙකක්ම කරගත්තා කරා සිද්ධ කරගත්තා. ඒ අනුව මේ හැම කෙනෙකුගේම හිත යම් චිත්ත ප්‍රසාදයකට පත් වුණා. හිතේ පැහැදිලිවම චිත්ත ප්‍රසාදයක් ඇති වුණා. ඒ වගේම හැම කෙනෙකුටම මේ ධර්ම අවබෝධයක් ලබා ගන්න අපි මේ සංසාර දුක් විඳින්නේ අයි කියන එක තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක්. ඒක නිසා සෑම කෙනෙකුටම පුළුවන්කම තියෙනවා පිරිසිදු චිත්ත කිරණ පතුරවල යහපත් සත්‍ය ක්‍රියාවලියක් මතු කරලා මේ යම් ආකාරයක මේ අකල් වියෝමත් ඉන්නේ එහෙමනම් මේ කල්පනාශයක් වෙන බොහොම ආසන්නී වීමේ අවස්ථාවේ හැම කෙනෙක්ම තමන්ගේ පිරිසිදු චිත්ත කිරණ පතුරවල ධම්මානුගම පතුරවල ඇසීමෙන් තමන්ට ආරක්ෂාවක් ඒවගේම තමන් ආශ්‍රය කරන අයට තමන් වටා පිටාවට යම් ආරක්ෂාවක් ලැබෙනවා. ඒක තමයි ධම්මෝ ආවේ රක්කති ධම්මචාරී. ඉතින් ඒක නිසා මෙයාට පින්කමක් කරලා විශ්වශක්තිය පිරිසිදු කරන්නට පුද්ගලයන්ගේ චිත්ත කිරණ පිරිසිදු කරන්නට කටයුතු කරනවා. ඒ නිසා අපි මේ නොයෙකුත් හේතුන් නිසා කලම්බණී වෙලා ඉන්න කම්පණී වෙලා ඉන්න කැරදිලා ඉන්න සියලුම අමනුෂ්‍ය බලවේග වලට දුරු පිළිෙත් විචාරාදී බලවේග වලට දේව දේවතාවුන්ට බ්‍රහ්මයන්ට අපි පින් අනුමෝදන් කරලා පින් දෙන්නට ඕන. කලගේ ඥාති මිත්‍රාදීන්ට පින් දෙන්නට ඕන. ඒ වගේම පින්කමක් කරගන්න බැරි අසරණ වූ තිරිසන් ලෝකේ අතර අපායගත වූ යක්ෂයන්ට පින් දෙන්නට ඕන. ඒ හැම කෙනෙකුටම අපේ සිතින් මනුෂ්‍යයෙක් ඇතුළේ ඉපදුණු මේ මනුෂ්‍යයෙක් ඇතුළේ මනසක් කියන දුක්ගලියුට මනසෙන් ක්‍රියා කිරීමෙන් අර මනසෙන් චිත්ත කිරණ සුදු කිරණ පිට කිරීමෙන් මේ පින් දෙන්නට පුළුවන් පින් අනුමෝදන් කරන්න පුළුවන් පින් පිළිගන්නට පින් පාසුරන්නට පුළුවන්. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ පින් දෙනවා කියන්නේ යහපත් චිත්ත කිරණ ශක්තියක් විශ්වයෙන් නිකුත් කිරීම. ඒ යහපත් චිත්ත කිරණ ශක්තියට යම් මායට අනුගත වෙන්නට පුළුවන්. මේ චිත්ත කිරණ ශක්තිය අනුව එයාට ක්‍රියා කරලා යහපතක් ලබා ගන්නට පුළුවන්. ඒකයි පින් දීමේ ශක්තිය බලය. ඉතින් ඒක නිසා මිනිසුන් ඇටියට ක්‍රියා කරන යහපත් චේතනාවක් ඇතුළත ක්‍රියා කරන පිරිසිදු චේතනාවෙන් ක්‍රියා කරන අනුන්ගේ යහපත සලකා ක්‍රියා කරන පින්නතුන් ඇටියට සෑම කෙනෙක්ම මේ ගාථාවන් කියලා මේ විශ්වයේ එමනම් සියලු දෙවියන්ට පුරුෂයන්ට පිළියෙච්චන්ට සබ්බේ පානා සබ්බේ පුරුෂා සබ්බේ සත්තා වාන්දි දුක්ඛත්තා කියන ආකාරයෙන් පිළිදෙනවා. ඒ නිසා මේ හැම කෙනෙක්ම මේ ගාථාවන් කියලා පිළිදෙන්න ඉත්තාවතාචම් මේහි සම්පරම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාචම් මේහි සම්පරම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාචම් මේහි සම්පරම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේනානීනං හෝතු සුඛිතා හොන්තු නාසයෝ ඉදම්මේනානීනං